Hi guys, අපි අද යනවා අවුදුස්සේ බලන්න. මෙන්න අපේ සභාවේ ඉන්නවා. එනින් අපේ විශාල් ගමේ කොල්ලපේ. එහෙනම් අපි එතනට ගිහලා හම්බෙමු. අද මේ පළවෙනි තවර තමයි ගිම්පෝල අවුදුස්සයක් තියෙන්නේ. නේද? කලින් තිබුණාද? කලින් තිබුණා පොඩ්ඩක් නාවෙත් තව තිබුණේ මේ මං ඉතින් ගිම්පෝල අවුදුස්සය දන්නේ නැහැ ඉස්සරේ. මේ අපේ පරණ සභාවේ නම් දන්නවා. අවුරුදු 10ක් කොරියාවේ 14 අම්මා 14යි සභාවේ කවදා හෙව්වත් වයස අවුරුදු 30යි අපි ආපු දවසම අවුරුදු 30යි අපිට තමයි දැන් මේ වයස ගිහිල්ලා තියෙන්නේ එන අපි ගිහිල්ලා හම්බෙමු එතන ගිහිල්ලා මොකද අද පොඩ්ඩක් වෙලා ගියා නැගිටින්න ඊයේ පොඩ්ඩක් එළියට ගිහින් එතන ගිහිල්ලා හම්බෙමු bye 와도 줄지 않는 온 세상을 가득 채우고 남는 사랑을 나누어 주렴 너의 예쁜 사랑을 아낌없이 나눠주렴 영원에서 영원까지 사랑하고 사랑받는 주렴 너의 예쁜 사랑을 아낌없이 나눠주렴 Hey guys, අපි ප්ලේස් එකට ආවා. මේ තියෙන්නේ අපේ ඉස්සරහම තියෙන තොරණ ලස්සන දෙයක් හදලා තියෙනවා. මේක තමයි ග්‍රවුන්ඩ් එක. මේකට කැලෑකරි නගන එකට කියන්නේ. කැලේ ග්‍රවුන්ඩ් එක. පළවෙනි පාරට තමයි මෙතන ආයේ කට්ටිය එනවා ලංකාවේ. කට්ටිය එනවා. ප්‍රශ්න ගන්න දැන් මේ ස්ප්‍රින්ග් එකේ හින්දා ගස්වල කොළ වැగిලා තියෙන නැත්තම් මේ ඔක්කොම වේල් අරමා තියෙනවා. අපි අපේ සභාවේ ඉන්නවා. හායෝ. මම අපි මල්ල දෙන්නෙක් හඳුනනවා. Hai. කෙල්ලෝ ගන්න ආවේනේ. ඈ? කෙල්ලෝ වල කෙල්ලෝ නේ අපි සෙට් කරගන්න. යම් මේ කොට්ට පොර හදලා තියෙනවා. කොට්ට පොර ගන්න දැන් තියෙනවා. වොලිබෝල් තියෙනවා. මැරතන් එකක් තියෙනවා. මැරතන් කියන්නේ පාරවල දුවන්න බෑ. ඒ හින්දා මේ රවුමක් තියෙනවා ඒ රවුමේ වට කීයද දුවනවා කිව්වේ වට කීයද වට 15ක් දුවනවා ඉතින් රවුම වට 15ක් දුවොත් එහෙම අදකට නම් මුකුත් නැහැ කාන්ද දාලා කෑම කඩ දිනනවා අම්මා ද කන්න තමයි දෙන්නේ ලංකාවේ ඉන්නවා කපල් ඉන්නවා ළමයි ඉන්නවා එයාට ගොඩක් ඉන්නවා ලංකාවේ කට්ටිය යාල පහල කට්ටිය ඔක්කොම එනවා ඉතින් මෙතනට එන්න අපි කොට්ට පොර ගන්න තැන නවියෝ මෙට්ටයක් තියෙනවා මොයි වැඩේ වෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට එනවා මෙතන අපේ සානකයි ඉන්නවා කවුරුත් දන්න අපේ සානකයි වැඩ මෙතන සවුන්ඩ් සම්බන්ධ වෙන අපේ සානකයි තමයි konsolnya nonton di mana? Dan udah. Welfare Society සංවිධානය කරන බක්මහ සෙනගෙලිය තවත් සුළු මොහොතකින් ආරම්භ කරන්නට සියලු කටයුතු සංවිධානය කර අවසන්. ඉතින් සංවිධායක මණ්ඩලය නැවතත් සිහිපත් කරනවා ගමහරා දිවීමේ තරගය ආරම්භ කරන්නට තමයි සියලු කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. තරගකරුවන්ට අපි ප්‍රධාන වේදිකාව පසකින් තිබෙන සංවිධායක මණ්ඩලයේ අට්ටාලයේ වෙත පැමිණෙන්න කියලා සංවිධායක මණ්ඩලය සිහිපත් කරනවා. ගමහරා දිවීමේ තරගයට තවත් තරගකරුවන්ට සහභාගී වීමේ හැකියාවක් තිබෙනවා. සහභාගී වෙන තරගකරුවන් ඉන්නවා නම් අපේ සංවිධායක මණ්ඩලය වෙත පැමිණ ඔබගේ නම ලියාපදිංචි කරන්නට හැකියාව.
වේගෙන් තරගය අවසන් කරනවා වට 20ම සාර්ථකව අවසන් කරා ස්ථාන දෙකක් ඉවරයි. දැන් තුන්වෙනි ස්ථානට තමයි තරඟ කරන්නේ කට්ටිය. ඉන්පෝ වෙල්ෆෙයාර් සොසයිටි 2020 අද තුන්වෙනි තරගයේ කරුවත් ඔව් දැන් තියෙන්නේ මේක පොඩි ළමයින්ට තියෙන තරගයක් බැලුම් පුරවන්න තියෙන්නේ. බැලුම් බෝල පුරවලා අතන දුර යන්න තියෙන අතන සංගාය මණ්ඩලයේ කට්ටිය අතන දුර යන්න තියෙන්නේ. වොලිබෝල් මැච් පටන් ගන්න යන්නේ. දැනගන්න ලැබුණේ ටීම් 7ක් ඉන්නවා. බලමු අපි කොල්ල කොහොමද සෙල්ලම් කරන්නේ කියලා. කට්ටිය ප්‍රැක්ටිස් පාරක් දානවා ඉතින්. වැඩකාරයෙක් පැත්තම ඉන්නේ. කොහොම වැඩකාරයද? දැන් පොඩ්ඩක් අවුවත් දාලා කියලා දෙන්නේ. අද දේශගුණයක් තියෙනවා වොලිබෝල් වලට. අපි දැන් ඉන්නේ නැවතත් සමන් වෙලා ඉන්නේ මේ වොලිබෝල් තරගය යන අතරතුර මේ අපේ ශහින් මල්ලි ඉන්නවා. මේ ටිම්පෝ වක්මහවුල ගැන වචන ස්වරූපයක් කියන්න යන්නේ. මල්ලි කියන්න තියෙන්නේ. ඔව් මගේ තාම පළවෙනි අවුරුද්ද කොරියාව යන්නේ. ඉතින් කොරියාවේ ඉඳලා ශ්‍රී ලංකා සම්ප්‍රදාය ගෙන යනවා කියන්නේ ඒක හරිම සතුටුයි හොඳ අත්දැකීමක්. මෙහෙට මේක අලුත් දෙයක් නොවුනට වෙනස් විදියට කරන මම හිතන්නේ පළවෙනි පාර. ගොඩක් තරඟ තියෙනවා දැනුත් වොලිබෝල් ගේම් එකක් කරනවා. වොලිබෝල් සාමාන්‍ය අවුරුදු උත්සවයක කරන දෙයක් නෙමෙයි. හැබැයි මේ වගේ දේවල් කොල්ලෝ හොඳට සෙල්ලම් කරනවා දැක්කම අපිටත් සතුටුයි. අපේ කොල්ලෝ නේද සෙල්ලම් කරන්නේ. ඒ වගේම ලස්සන අවුරුදු කුමරියෝ ඉන්නවා. ඒවා හැමදෙස්සම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කොල්ලෝ ඉන්නවා, කෙල්ලෝ ඉන්නවා, සින්දු තියෙනවා. ෆුල් වෙනස්ම අත්දැකීම නිවාඩු දවසේ හොඳට කාලය ගත කරන්න සුපිරි. thank you අපේ සහින් මල්ලට thank you. දැන් ඉන්නේ මේ අලියට ඈතේ මේ තරගේ තියෙන තැන මාත් යනවා මේකට. මම හිතන්නේ මේ තරගයට තමයි මේ දිගම පොලිම තියෙන්නේ පේරවනේ ඉන්න කප්පිය. සාපෝටේ හවද නැහැ. දිගම පොලිම තියෙන්නේ. දැන් 50ක් විතර. අපි අලි ගන්න. උඩාට ගියාම තියන්න ඕන මන් තියෙන්නේ. ඉතින් ඔන්න අලියා මේකේ පුංචි බැටවුට් දෙපැත්තේම තියෙනවා මේ පොඩියට වෙනවා තරගයයි දෙපැත්තේ වැඩි විදියට. තරගය යනවා මම හිතන්නේ ඊළඟ යෝගේ බෝතලේට වලල්ලා දාන්න අපි තරගකාරයෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා මේ වැටේ. ගිම්බ පොරොරේට වසර 17කට පස්සේ ආපු බක්මහා සැනකෙළිය. ඉතින් බොහොමත් උත්සුකව අපේ තරගකාරයෝ තරගවලට සම්බන්ධ වෙන ආකාරයක් දකින්නට හැකියාව තිබෙනවා. ආරාධනා කරනවා ඉතින් ඕගොල්ලෝ වෙනින් සංවිධානය කරපු බක්මහා සැනකෙළිය සිරි අසිර විඳින්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.
අපි බලමු මේ ක්‍රීම් පවුඩර් උත්සවයේ හිස්ටරි එක කොහොමද වෙන්නේ කියලා. කිම්පෝ අවුරුද්දේ හිස්ටරි කියලා කියන අතර මගේ හිස්ටරි ඉඳන් ගත්තොත් කිම්පෝ මම 2008 ඉඳන් කිම්පෝ හිටියේ. නෑ 2009 ඉඳන් මම 2009 10 11 12 මම ලොදොම්බි වැඩ කරන කාලේ ඒකට තමයි ඉස්සෙල්ලාම කිම්පෝ අවුරුදු උත්සවයක් කරේ. අතර කිම්පෝ හිටියේ එක 350 විතරයි. ලංකාවේ මේ ශ්‍රී ලංකාවේ හිටියේ 350. නමුත් ඊට පස්සේ අපි දන්න කම්පැනි වලට කතා කරලා ලාංකිකයන් කම 1000 ගණක් වෙනකම් අපි කිම්බෝ ප්‍රදේශය වැඩි කරගත්තා. ඊට පස්සේ තමයි 2000 මම හිතන්නේ 2000 මම මතක විදිහට සාමාන්‍ය 2012 13 වගේ තමයි අවුරුදු උත්සවයක් කරේ. බොහොම සාර්ථකව කරා. ඊට පස්සේ අපිට මම හිතන්නේ 2015 වගේ අවුරුදු උත්සවයක් කරන්න ගිය වෙලාවේ පොඩි අනතුරක් වුණා. අර බන්දු සුනාලි අපි අතට අනිවාර්යයෙන් මතක් කරන්නේ බන්දු සුනාලි කියන ඒ යුවල නැති වුණා අපිට මේ කියන්නේ ඒක කම්පැනි වෙච්ච ඇක්සිඩන්ට් එකක් හින්දා. ඒ කියන්නේ මේ වගේ අවුරුදු උත්සවයකට අපි ලෑස්ති වෙන අතරේ මීටින් තියන ලෑස්තිලා උදේ කෝල් ගහද්දී ඒ දෙන්න ආවේ නැහැ. මම නමුත් ගිහිල්ලා බලද්දී ඒක දිග කතාවක්. ඒ දෙන්න ජීවිතෙන් ඉංගලන්ත සමුනරන් තිබුණා. අපිට ගොඩක් උදව් කරමු මිනිහා. අපි අදලත් ඒ දෙන්නට පින් දෙනවා. එතනින් පස්සේ අවුරුදු උත්සව කරේ නැහැ. දැන් මෙදාපාර තමයි 2025 තමයි අවුරුදු උත්සව කරේ. ඇත්තටම සාර්ථකයි. අපිට හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. ඒ නිසා අවුරුදු ගානකට පස්සේ කරපු එකක් අපි මේ විදිහට ඊට වඩා සාර්ථකව කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. thank you සානකයි. මෙතන මේ විශේෂ වැඩක් කරනවා. අද දවසේ තියෙන විශේෂම අංගයක් මේක මේ ජනගණනා තරංගය. මේ පළවෙනි තරංකාරය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු මේ වොයිස් එක කොයි වගේද කියලා. විශ්වවිද්‍යාලය තමයි මේ තරඟට මේ සහභාගී වෙන්නේ. අපි බලමු කොහොමද කියලා. හරි ඔන්න පළවෙනි තරඟකාරිණී ඇවිල්ලා ඉනවා ජනගායනා සඳහා. කොහේදද ඔය ආවේ? ලංකාවේ කොහෙද? රත්නපුරේ. හරි. කොරියාවේ කොහෙද ඉන්නේ? යංකුක්කල. හරි. ඔන්න එමන ආරාධනා කරනවා අයට පළවෙනි තරඟකාරිණී ඇවිල්ලා ඉනවා. මන්දාරමට මොට්ටපොර තරඟ ආරම්භ වෙලා තියෙන්නේ. මේ පළවෙනි දෙන්න තමයි තරඟව තියෙන්නේ. මේ දෙන්නගේ මේ තුන්වෙනි වටේ. පළවෙනි වටේ දෙන්නම එකට වටුනේ. දෙවෙනි වටේ මේ වම් පැත්තේ ඉන්න එක්කෙනා දෙන්නම දැන් තුන්වෙනි වටේ. දෙන්න එකපාර වටනවා. හරි. අනිස්තේ මේ තරගේ පටන් ගන්න යන්නේ මේක මාත් යන බලයට උන්ට වැඩේ කරන්න දෙන්න මේක මේ පොඩියට තමයි දෙන්නේ. ඔය පොඩි අය ගොඩක් ඉන්නවා. මේ බනිස්තේ ලංකාවගේ සීනි බනිස් නෑ මේ තියෙන මීපැණි ඇතුලේ තියෙන බනිස් එකක් තමයි මේ කියන්නේ. මේ කාලා ආයෙ මෙතන දුවගෙන යනවා. මේ ලයින් එක තියෙනවා.
වෙන්නේ මේ ආන්තර මීටර 200 තරගය. right ඔන්න මීටර 200 දාවන තරගය ආරම්භ කරන්න ගන්න අපි ආරාධනා කරනවා 200 තරගය තමයි දැන් කියන්නේ. බලමු මේ සවුන්ඩ් එක පොඩ්ඩක් දෙන්න වැඩි කරලා කාන්තා පාස්සේ කොහොමද දුවන්නේ කියලා. ඔන්න වටේ ඉන්න අයට අපි ආරාධනා කරනවා තරග ආරම්භක සංඥාව ලබා දෙන්න. ඔන්න එන කවුන්ට් එකෙන් පස්සේ විසිල් එකක් වදිනවා. ඒ විසිල් එකට තරගය ආරම්භ කරන්න ඕනේ. right ඇතුළට එන්න දෙන්න එපා. ඇතුළේ පිටින් දුවන්න ඕනේ. right හරි. ඔන්න සංවිධායක මණ්ඩලය වටේම බලාගෙන ඉන්නවා. ඔන්න එන තරගය ආරම්භ කරන්න සූදානම්. 1 2 හරි පටන් ගත්තා. ජනකය සූදානම්ින් ඉන්නවා තරග සංඥාව ලබා දෙන්න මේ පැත්තෙන්. හරි එහෙනම් සුබ පතන හැමෝටම ජයග්‍රහණය කරන්න. වෙනද වගේම ඔන්න වගේ කවුන්ට් එකට පස්සේ ආරම්භක සංඥාව ලැබෙනවා. තරගය ආරම්භ කරන්න සූදානම්. right 1 2 තමන්ගේ විතරේ ඉවර වැඩුණා නම් එම යුද්ධය තරගයෙන් ඉවත්වන්න. මේ අපේ ජනක මහත්මයා විසිල් එකට සවන් දෙන්න. ජනක මහත්මයාගේ විසිල් එකට සවන් දෙන්න. විසිල් එකේ පසුවයි ඔබට විතරේ දාන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ පැත්තට. විමට වැටුණාට කමන්නේ විතරේ විදුනේ නැත්තම් එම තරගයට නැවත සහභාගී වෙන්නට පුළුවන්. right මානි ගානේ දැන් ටිකක් බැරරු කර්තව්‍යයක තමයි නියලා ඉන්නේ තරම් කරු නේද? විසිල් එක ගැව්වට පස්සේ විතරේ අතේ තියාගෙන ඉන්න බෑ. අනිවාර්යෙන් විසිල් එකෙන් පස්සේ විතරේ විසි කරන්න ඕනේ. හරි ජනකයි. වටේ ඉන්න කඩේ පොඩි ඩාන්ස් එකක් දෙන්න ඕනේ.
ආයි guys. දැන් සිංගිත අවුරුදු කුමාරී තීරීමේ තරඟය ආරම්භ වෙලා තියෙන්නේ. පළවෙනි තරඟකාරිය. ඒ වගේම තමයි සිඟිති අවුරුදු කුමරිය තීරීමේ තරගයට ප්‍රථමයෙන් සහභාගී වූ ඒ දු කුමරියට අපි විනිශ්චය මණ්ඩලයට ආරාධනා කර සිටිනවා මේ දු කුමරිය ගැන විස්තරයක් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. guys. දැන් කම්බාදී තරඟය පටන් ගන්න යන්නේ. ඒක දැන් මේ ටොස් එක දානවා මෙතන. තියෙන කම්බි. දැන් පළවෙනි ටීම් දෙක තරඟ දෙන්නේ. දෙවෙනි වටේ ආරම්භ වෙන්න යන්නේ. ඔබට තතාරින්න වැඩි මේ ලස්සන අවුරුදු කුමාරිය තීරෙන්න කියලා නේද? හරි එහෙමනම් හරි ඔන්නේමනම් අපි පළවෙනි අවුරුදු කුමාරිය සූදානම්ෙන් ඉන්නවා. රෝස පැහැයෙන් හැඩ ගැන්වෙලා ලස්සන අවුරුදු කුමාරියක් ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා. ඔන්න ගිම්බු පුරවරේ 2025 බක්මහා සෙනගෙලිය ගිම්බු වෙල්ෆෙයාර් සොසයිටි සංවිධානය කරපු අපේ ලස්සන පළවෙනි අවුරුදු කුමාරිය උනාවා. හරි අපි එහෙනම් පොඩ්ඩක් අහලා බලමු කොහේ ඉඳන්ද ආවේ? ලංකාවේ කොහෙද? මහනුවර සිංහඩගල පුරවරේ. ඔන්න සිංහඩගල පුරවරේ ගොල්ලෝ විසිල් එකක් දෙනවා. හරි නියමයි. අපි කියන්නකෝ ඔයා මොනවද කරන්නේ? අද නැටුමක් කරනවද? සින්දුවක් කියනවද? රයිට් ඔන්න සින්දුවක් අහනවා දන්නේ ලස්සන කෙල්ලෙක්ගෙන් ලස්සන සින්දුවක් අහමු නේද? අහලා බලමු. හරි ඔන්න එහෙමනම් අපි පළවෙනි අවුරුදු කුමාරියගෙන් ලස්සන සින්දුවක් අහන්න තමයි සූදානම් වෙන්නේ. ඔන්න එහෙනම් ඔයාටයි ආරාධනාව. හරි ඔන්න අපි ලස්සන අවුරුදු කුමාරයෙක් ඇවිල්ලා ඉන්නවා. ගිම්පු වෙල්ෆෙයාර් සොසයිටි බක්මහා සෙනගෙලිය 2025 වර්ණවත් කරන්න. අපිට කියන්නකෝ ඔයා කොහේ ඉඳන්ද ආවේ? ලංකාවේ නම රත්නපුරේ කොරියාවේ ඉන්නේ ගිම්පෝ. නමත් කියන්න පුළුවන්ද ඔය එකම? රුවිනි ශානිකා ජයමාන. රයිට් එහෙමනම් මොකද ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ? නර්තනය. හරි එහෙමනම් ලස්සන නර්තනයක් බලන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. Saya
ලස්සන නර්තනයක් ඉදිරිපත් කරා අපේ ලස්සන අවුරුදු කුමාරිය. අවසන් තරගයේ මේ අපේ දින අවසන් තරගයේ විනාඩි දෙකයි තරගයේ දිනු ටීම් එක තමයි දිනුනේ අපේ සම්ප්‍රදාය සෙට් එක තමයි තරගයේ දිනුනේ ගුණ අපි සුව තමයි Guys, tapi dia saudara apa boleh. Awak ya tuan, dia usah empir kau tapi अब कीड़े हमें जल